අයබෝන් ජීවිතයේ සිංහල කියන පාඩම් මාලාව යටතේ මම අද ඔයාලට කියන්නේ ටීවී දෙරණත් අපිට වරද්දපු ගඟ දෙබෑ කරගෙන ඇවිල්ලා මුළු රටටම වරද්දපු ලංකාවේ විශිෂ්ට විශ්වවිද්‍යාලයක් ස්ථාපිත වෙලා පවතින කැලණිය ගැන මම බෝඩ් එකේ ලියලා තියෙනවා කැලණිය. ඔයගොල්ලෝ දැකලා ඇති කැලණි වයර් එකේ කැලණිය කියලා ලියලා තියෙන්නේ මෙන්න මෙහෙම. කැලණිය ප්‍රාදේශීය සභාවේ කැලණිය කියලා ලියලා තියෙන්නේ මෙන්න මෙහෙම. කැලණිය බස්වලත් කැලණිය කියලා ලියලා තියෙන්නේ මෙන්න මෙහෙම. කැලණිය ටියුෂන් ක්ලාස් වලත් මම බොහොමයක් දැකලා තියෙනවා කැලණිය කියලා ලියලා තියෙන්නේ මෙන්න මෙහෙම. හැබැයි අදින් පස්සේ ඔයා කැලණිය මේ විදිහට ලියන්න එපා. මේක තමයි හරි විදිය. කැලණි අපි කැලණිය කියලා කියන්නේ අපි ඒක නිසා මම මෙතනින් ය දානවා. කැලණිය. මේක තමයි පුතා හරි විදිහ. මේක වැරදි. දැන් ඔයාලට පොඩි ප්‍රශ්නයක් එයි කොහොමද ඒක වරදින්නේ කියලා. මම මෙච්චර දවසක් මෙහෙමලේ කැලණිය ලියුවේ. ඉතින් කොහොමද එකපාරට ඔයා කියන නිසා මෙහෙම කැලණිය ලියන්නේ? එහෙම පොඩි ප්‍රශ්නයක් එයි. මම ඔයාලට පෙන්නන්නම් කැලණිය හරියටම එන විදිය. කොහොමද? කැලණිය එන්නේ කල්යාණි කියන්නේ. කල් යා නි right කල්යාණියත් මෙහෙම ලියන්නේ නැහැ. කල්යාණි ලියන්නේ මෙන්න මෙහෙම. කල් යා වෙනකොට යයන්නෙන් අංශේ යන්සේ කල්යාණි මේක තවත් බිඳිලා තමයි කැලණි වෙන්නේ. එතකොට හරි උත්තරය මෙන්න මේක. අයබෝන් ජීවිතයේ සිංහල කියන පාඩම් මාලාව යටතේ මම අද ඔයාලට කියන්නේ ටීවී දෙරණත් අපිට වරද්දපු ගඟ දෙබෑ කරගෙන ඇවිල්ලා මුළු රටටම වරද්දපු ලංකාවේ විශිෂ්ට විශ්වවිද්‍යාලයක් ස්ථාපිත වෙලා පවතින කැලණිය ගැන. මම බෝඩ් එකේ ලියලා තියෙනවා කැලණිය. ඔයගොල්ලෝ දැකලා ඇති කැලණි වයර් එකේ කැලණිය කියලා ලියලා තියෙන්නේ මෙන්න මෙහෙම. කැලණිය ප්‍රාදේශීය සභාවේ කැලණිය කියලා ලියලා තියෙන්නේ මෙන්න මෙහෙම. කැලණිය බස්වලත් කැලණිය කියලා ලියලා තියෙන්නේ මෙන්න මෙහෙම. කැලණිය ටියුෂන් ක්ලාස් වලත් මම බොහොමයක් දැකලා තියෙනවා කැලණිය